සුබ දවසක් වේවා සෙනෙහවන්තීනි. මුළු උත්පත්ති පළවෙනි පරිච්ඡේදය පුරා අපිට දකින්නට ලැබෙනවා දෙවියන් වහන්සේ ලෝකයේ මැවූ ආකාරය. දින 6කින් උන්වහන්සේ ඒ ලෝකයේ මවා නිම කළා. උන්වහන්සේ ආකාශය, ඒ වගේම උන්වහන්සේ ගොඩබිම මුහුද, ඒ වගේම ස්වාමින් වහන්සේ ඊරසඳ තාරකා, ඒ වගේම උන්වහන්සේ ආකාශයේ පක්ෂීන්, මුහුදේ හැසිරෙන ජලචර සතුන්, වගේම පොළොවේහි උන්වහන්සේ බඩගා යන සතුන්, මුර්ගයන්, ඒ වගේම උන්වහන්සේ තමන් ස්වරූපයෙන් තමා සමානත්වයෙන් මනුෂ්‍යව සෑදුවා. උත්පත්ති 1:26 අපි දකිනවා. මෙසේ උන්වහන්සේ පොළොව සම්පූර්ණ කරනු ලැබුවා. සතුන්ට කෑම පිණිස නිල් පළාත්, ඒ වගේම මනුෂ්‍යයාට ආහාර පිණිස සියලු බීජ දරන පළාත් සහ බීජ දරන ගස් උන්වහන්සේ දුන්නා. දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටු බවත්, ඒ ඊතා යහපත්ව තිබුණු බවත් දෙවියන් වහන්සේගේ වචනයේ උත්පත්ති 1:31 පවසනවා. දෙවියන් වහන්සේ මුළු මැවිල්ලට ආශිර්වාද කළ බවට වඩා උන්වහන්සේ මේ මුළු මැවිල්ල දැකලා, ඒ මැවිල්ල ඊතා යහපත්ව තිබුණු බව උන්වහන්සේ දැකලා උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. ඒ වගේම මේ දවසේ ඔබවත් මාවත් උන්වහන්සේ මේ මැවිල්ලේ අනර්ග කොටසක් කොට තබා තිබෙන බව අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයේ යහපත්කම දකින්නවද? ඒ දැකලා උන්වහන්සේට ප්‍රසන්න වීමක් තිබෙනවද? මේ දවස දෙවියන් වහන්සේගේ දරුවන් විදියට උන්වහන්සේ ප්‍රසන්න කිරණ ජීවිතයක් ගත කරන්න ඔබට කරුණාව ලැබේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.